අයිබෝන් හැමදිනාටම සුපුරුදු පරිදි මම ඩොක්ටර් තාරිකා ප්‍රතිරත්න මම ඔයගලන්ට පොරොන්දු වුණා අපේ කලින් වීඩියෝ එකදී ක්ෂණික උත්තේජක ලිංගික රෝග වලට භාවිතා කිරීම හානි කරද නැද්ද කියන කතා කරපු අපේ වීඩියෝ එකේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට පැහැදිලි කරලා තව වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් අන්නේ පොරොන්දු ඉෂ්ට කරන්න තමයි අද ආවේ. අපි මුලින්ම කතා කරමු සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියෙන් ලිංගික ප්‍රාණවත් බවක් ඇති වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපේ මොළයට තියෙන පණිවිඩයකින් අපේ ස්නායු පද්ධතිය හරහා දෙනකොට නයිට්‍රික් ඔක්සයිඩ් නිපද වෙලා ඒක අපේ ධමනිවරවල විස්තරණය වෙනවා වගේම ඒ හරහා ක්‍රමානුකූල රුධිර ධාරාවක් ඇවිල්ලා අවයවය ප්‍රාණවත් බව ඇති වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ශිරා වැසීම සිද්ධ වෙන නිසා ඒ එන රුධිර ධාරාව රඳවා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ක්ෂණික උත්තේජක වලින් සිද්ධ වෙන්නේ ඔය දේ නෙවෙයි. අර මොළය ස්නායු පද්ධතිය හා නයිට්‍රික් ඔක්සයිඩ් කියන මේ ස්වභාවික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාර්යතාවයේ ස්වභාවිකත්වයෙන් ස්කිප් කරලා තමයි අර කිමිකල් එකේ රියැක්ෂන් එකක් විදිහට ක්ෂණික විස්තරයක් අපේ ධමනිවලට සිද්ධ වෙලා එතනින් ක්ෂණික රුධිර ධාරාවක් අවයවය තුළට ගිහිල්ලා ප්‍රාණවත් වීම සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අවස්ථා දෙකකින් අවබෝධයකින් යුතුව අපි බලමු කාරණා පහක් යටතේ කොයි විදිහටද මේ උත්තේජක භාවිතය ක්‍රමානුකූලව සිද්ධ වෙනකොට ඒක හානිකර වෙන්නේ කියලා. අංක 1. අපි කතා කරපු විදිහට අර උත්තේජක භාවිතයෙන් ක්ෂණික රුධිර ධාරාවක් ලැබීම නිසා ඒ තියෙන ප්‍රාණවත් බව ඇති වෙනකොට දැන් මේකේ තියෙන සාමාන්‍ය ඉලාස්ටිසිටි එක නැති වෙන්නට පුළුවන්. ක්‍රමානුකූලව එක දවසින් දෙකකින් නෙවෙයි ටික දවසක් මේවා පාවිච්චි කරනකොට තියෙන ස්වභාවික ඇදීමේ ගතිය මේ රුධිර නාලිකාවල ටික ටික ඒක නැති වෙලා යන්නට පුළුවන්. එතකොට සමහරක් වෙලාවට ස්වභාවික තත්ත්වයෙන් කර්තව්‍ය සිදු කරන අවස්ථාවලදී මේ අඩුපාඩු වීම මේ දුර්වල වීම නිසා ස්වභාවික විස්තරණය වීම සිද්ධ නොවී තියෙන්නට පුළුවන් හෝ අඩු වෙන්නට පුළුවන්. ඒකින් අර හොඳ රුධිර සැපීමක් නැතිවීම නිසා ස්වභාවිකව ප්‍රාණවත් වීම නොවී තියෙන්නට පුළුවන්. අංක 2 තමයි වීනස් ලීකේජ් ටෙන්ඩන්සි එක වැඩි. ඒ කියන්නේ අපි දැන් කියවනේ අර පැත්තේ රුධිර ධාරාව සපයනකොට අනිත් පැත්තෙන් ශිරා වැසී යනවා කියලා. මේ රුධිර ධාරාව හෝල්ඩ් කරගන්න නිසා. නමුත් අර ඉක්මන් රුධිර සැපීමක් වෙනකොට උත්තේජක වල ප්‍රතිඵල නිසා ඊට සාපේක්ෂව ඉක්මනින් අපේ ශිරා වසා ගැනීමට නොහැකි වුණොත් එහෙම පොඩි ලීකේජ් එකක් වෙන්න පුළුවන්. කුඩා ප්‍රමාණයෙන් සිට විශාල ප්‍රමාණය දක්වා ටික ටික මේවැය තියෙන දුර්වලතාවයේ ස්වභාවය අනුව. එතකොට මේ එන රුධිර ධාරාව අවයව තුළ හෝල්ඩ් කරගන්න බැරුව යනවා. අන්න එතකොට ක්ෂණිකව ඒ උත්තේජක වල ප්‍රතිඵල විදිහට ප්‍රාණවත් බව ඇති වුණත් ඒක ටික වෙලාවකින් ක්‍රමානුකූලව නැති වෙලා යන්නට පුළුවන්. අන්න ඒකයි සමහර කියන්නේ ප්‍රාණවත් බව ඇති වුණත් ඒ ප්‍රතිඵල විදිහට දැන් මේක ටික වෙලාවයි නැතු වෙනවා කියලා. අංක 3 තමයි නියුරෝවැස්කියුලර් කෝඩිනේෂන් එක නැති වෙනවා. ඒ කියන්නේ අපි කතා කරේ කලින් සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියේදී බ්‍රේන් එකෙන් ස්නායු වලට යනවා. ඒකෙන් අපේ නයිට්‍රික් ඔක්සයිඩ් නිපද වෙනවා. මේ වගේ තියෙන ලස්සන මේ ක්‍රියාවලිය නිෂේධනය වෙමින් ඒ ක්‍රියාවලියේ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ නෙමෙයි උත්තේජක නිසා. එතකොට උත්තේජක වලට මේ ඇඟ හුරු වෙනවත් එක්කම අර ස්වභාවික ක්‍රියාවලිය හිතනවා මම දැන් වැඩක් නැහැ. දැන් මම වැඩක් නැති කෙනෙක්. ඒ නිසා අර පෙත්තටම ඇඟ හුරු වෙනවා. ඒ පෙත්ත ගත්තොත් විතරයි නැත්නම් උත්තේජකය ගත්තොත් විතරයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන තැනට ඇඟ හුරු වෙනවා. මේ වගේ රෝගීන් කියන්නේ අපි ඉස්සර දැන් මේ වෙද්දි කලින් ගත්ත මේ වෙද්දි පෙත්ත ගත්තොත් විතරයි වැඩ කරන්නේ. කලින් තිබුණ ප්‍රමාණයවත් ස්වභාවික තත්ත්වයෙන් දැම්මට නැහැ. ඒ වගේ දැනෙන්න පටන් ගන්නකොට අර උත්තේජකය ලබා ගන්නට පස්සේ පොඩි මානසික පීඩනයක් ඇති වෙනවා. මේකට මේ ටිකවත් වැඩ කරයිද? ඒ වගේ පීඩනයකින් යුක්තව තමයි එතකොට මේ රෝගියන් එක ලබා ගන්නෙ. එතකොට ෆිසිකල් වගේම සයිකොලොජිකල් කන්ඩිෂන් දෙකම එකතු වෙලා තමයි එතකොට රෝගිය අපිට පේන්නේ. කියන්නේ කායික වගේම මානසික මට්ටමේ වැඩි නැඹුරුවක් මේ වගේ අවස්ථාවල සිද්ධ වෙනවා. මේ රෝගය තවත් දරුණු කරලා අපිට දෙන්න. ඒ වගේම තමයි අර කම්මැලි වීමත් එක්ක ස්වභාවික ස්නායු ක්‍රියාවලිය නැතිවීමත් එක්ක උත්තේජක වලට ටික ටික හුරු වෙලා ඒකේ ටික කාලයක් යනකොට ඒ වෙන ඩැමේජ් එක උත්තේජක වලට තියෙන රිසල්ට් එක අඩු වෙලා අංක 4 තමයි සෙන්සිටිවිටි එක ඉම්බැලන්ස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන උත්තේජක වල තියෙන
අතුරු ආබාධයක් විදිහට හයිපර් සෙන්සිටිවිටි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංවේදීතාවය අධික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පීනල් টොප් එකේ තියෙන සංවේදීතාවය වැඩි වීම නිසා මේ දක්වා තිබුණ නැති ක්ෂණික මෝචන තත්ත්වයක් වුණත් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ උත්තේජක ලබා ගන්න මේ කර්තව්‍ය හරියට කරගන්න ඕනාට ටික කාලයක් යනකොට ඒකේ තියෙන කාලය සහ සතුට නැති වෙලා යන්නට පුළුවන්. අංක 5 තමයි naturally nitric oxide නිපදවීමේ ක්‍රියාවලිය මේකෙන් ක්‍රමානුකූලව දුර්වල වෙනවා. එතකොට කොහෙන්ද අපිට ස්වභාවික තත්ත්වයෙන් ෆීලිංග්ස් එනකොට ක්‍රමානුකූලව රුධිර නාලිකා විස්තරණය වෙලා බ්ලඩ් ෆ්ලෝ එකක් එන්න අවස්ථාව ලබා දීමේ ක්‍රියාවලිය. අන්න ඒ නිසා හරි බ්ලඩ් ෆ්ලෝ එකක් නැති වෙනකොට අපිට කොච්චර සිතුවිල්ල අරගෙන බලාගෙන හිටියත් ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඉතින් මෙන්න මේ විදිහට උත්තේජක භාවිතයයි ස්වභාවික තත්ත්වයේ අතර වෙනස ඔබ වටහා ගත්තොත් ඔබට තේරෙවි ඔබ කොයිතරම් හානියක්ද දවසින් දවස ඔබගේ ගැටලුව වෙනුවෙන් සිද්ධ කරන්න කියලා සහ తాවකාලික උත්තරයක් බලාපොරොත්තු වෙන ඔබ දීර්ඝකාලීන ගැටලුවක් රඳවා ගන්නවා කියන එක. ඉතින් සාමාන්‍ය මේ වගේ ගැටලුවලදී හෝමෝනමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ස්නායුමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ෆියර් ඇන්සයිටි වගේ තියෙන මානසික ගැටලුවක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ප්‍රතිකාරවල තියෙන අතුරු ආබාධයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම දියවැඩියක් කොලෙස්ටරෝල් වගේ රෝගයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර හේතු ගණනාවක් තියෙනවා. මේ හේතු වල ප්‍රතිකාරය සිද්ධ කරන්නේ නැතුව ක්ෂණික රුධිර ධාරාවක් මගින් ප්‍රාණවත් බව ඇති කරලා ඒක తాවකාලිකව ලබා දුන්නා කියලා කොයි වෙලාවකවත් ඔබට මේ උත්තේජනය සදාකාලිකව තියෙන්නේ නැහැ. ඉතින් ඔබට මේක ටික ටික හුරු වෙනකොට ඔන්න ඔය වගේ ගැටලු ඇති වෙලා තියෙන ටිකක් නැති වෙච්ච රෝගීන් තමයි අනන්තවත් මෙතෙන්ට එන්නේ. ඉතින් ඒ නිසා ආයුර්වේද ප්‍රතිකාර වලින් මේවා අපි සුව කරන්නේ රෝගීන් සාර්ථකව සුව කළ අවසන්ලා සුව දිගටම පවත්වාගෙන යන්නේ නිසි හෝමෝන පාලනයක් එක්ක නිසි ස්නායු යාමනයක් එක්ක දියවැඩියක් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒවා නිසි විදිහට පාලනය කරමින් ඒ වගේම තමයි තියෙන මානසික සෞඛ්‍ය යහපත් අතටපත් කරමින් රෝගියාට උපදේශන සේවාවක් පවා ලබා දෙමින් ඒ වගේම ගැටලුකාරීව තියෙන රුධිර ධාරාවන් ඒවට තියෙන බ්ලොකේජස් අපි සුව කරලා ඒ තුළ නිසි ප්‍රතිකාර ලබා දෙමින් තමයි රෝගියාව නිසි ආකාරව සුව කරගන්නේ. අන්න ඒකයි ආයුර්වේද ට්‍රීට්මන්ට්ස් වලින් මේවා නිසි පරිදි සුව කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. වසර කිහිපයක් තිස්සේ මේ වාගේ රෝගවලට ප්‍රතිකාර කරන කෙනෙක් විදිහට සානික අත්දැකීම් ඇසුරෙන් සහ ඔබ නිතර අසන මේ ප්‍රශ්න වලටයි මේ පිළිතුරු ගේන්නේ. ඉතින් ඔබ යම් කිසි දෙයක් ගත්තා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබගේ මිතුරන්ට මේ වගේ දේවල් දැනගන්න. මොකද හරි සුලභ ගැටලු මේවා අද සමාජයේ තියෙන කවුරුත් ලොකුවට කතා කරන්නේ නැති. ඉතින් රැඳිලා ඉන්න රුවයිට් සමග තවත් දවසක හමු වෙමු.